මෙන්න මේ විදිහට තමයි හැමදාම වගේ මම පරක්කු වෙලා යන්නේ. දැන් වෙලාව උදේ 4:15. 4ට තමයි බස් තියෙන තැනට යන්න කියලා කිව්වේ. මම හැරුණේ 3:00ට. ඉතින් මේ මට ටිකක් අමාරුයි අතට උදේට හැරෙන්න. උදේට හැරෙන්න අකමැති ළමයි. කළුවරේ යන ගමන් ඉන්නේ තනියම. වලට මාව පේන්නේ නැහැ ඇත්තට. මගේ පිටිපස්සෙන් ළමයි දෙන්නෙක් ඉන්නවා. ඔහොම තමයි මේ ට්‍රිප් එක පටන් ගන්නේ. ඔයාලා තාමත් ගෙස් කරේ නැද්ද මම කොහෙද යන්නේ කියලා? හෝ කට්ටිය මං එනකල් බලන් ඉන්නවා. මට බැන බැන තමයි බලන් ඇති ෂුවර් එකටම. බලමු ගිහින් කවුද ඉන්නේ එතන කියලා. මෙන්න මේ යාළුවොත් එක්ක තමයි මම මේ ගමන යන්නේ. මේක අපේ ෆීල්ඩ් විසිට් එක. ෆීල්ඩ් විසිට් එක වුණාට ඉතින් අපිට නම් මේක ට්‍රිප් එකක් වගේ තමයි. මාස් කමියුනිකේෂන් ඩිපාර්ට්මන්ට් එකේ ඇනුවල් ෆීල්ඩ් විසිට් එක තමයි දැන් මේ පටන් ගත්තේ. කොහෙද යන්නේ කියලා මම කියන්නේ නැහැ. මෙන්න මේ විදිහට අපි ගමන පටන් ගත්තා. උදේ 4ට යනවා කියලා කිව්වට ඇත්තටම ගියේ ටිකක් පරක්කු වෙලා. එක දේවල් සංවිධානය කරගන්න ඕනේ නිසා ඒ දේවල් රෙඩි කරගෙන තමයි අපි ගමන පටන් ගත්තේ. ඉතින් බස් එකට නැග්ග වෙලාවෙ ඉඳලා අපි කරේ සින්දු කියපු එක. සින්දු කිව්වා, ඩාන්ස් කරා. මෙන්න මේ විදිහට තමයි පටන් ගත්තේ මේ ගමන. හරිම ආසාවෙන් ආදරෙන් පටන් ගත්ත ගමනක්. අපි මාස්කොම් යාළුවෝ PR මාස්කොම් එකේ පබ්ලික් රිලේෂන් ඇන්ඩ් මීඩියා මැනේජ්මන්ට් කියලා ඩිග්‍රී එකකුත් තියෙනවා. මාස් කමියුනිකේෂන් ඩිග්‍රී එකකුත් තියෙනවා. ඉතින් අපි දෙගොල්ලම එකට ගියේ. මේ විදිහට නට තමයි අපි මේ ගමන පටන් ගත්තේ. බලන්න මොනවද වෙන්නේ කියලා, කොහෙද යන්නේ කියලා කියන්න. ඔයාලට තාම ගෙස් කරන්න බැරි වුණාද අපි කොහෙද යන්නේ කියලා? මට කියන්න අමතකුණා. මේ ෆීල්ඩ් ට්‍රිප් එකට එකතු වුණා ළමයි ස්ටුඩන්ට්ස්ලා 139ක් වගේ. මට මතක විදිහට ඒ නිසා බස් 3ක් ගියා. මං ගියේ 3 වෙනි බස් එකේ. දැන් අපි මේ බෙලියත්තෙන් එක්සිට් වෙනවා. අපි දකුණු පළාතට තමයි ගියේ. අපි මේ ගමනේදී ප්‍රොජෙක්ට් එකක් කරා ඉස්කෝලේකට. ඉතින් මේ දැන් ඇවිත් ඉන්නේ ඉස්කෝලේට. අපි බහින ගමන් ඉන්නේ. බැස්ස විතරයි, වැස්සක් ආවා. හැබැයි ඒක සනීපයි. මොකද ඒ පැත්ත ටිකක් රස්නයිනේ. අපි ආවේ රුහුණ විජේබා කොලේජ් එකට. මේ ඉන්නේ ඒ ස්කෝලේ ළමයි. තව ස්කෝලේකින් ළමයි කීප දෙනෙක් ඇවිල්ලා හිටියා. අපි මේ විදිහට ඕගනයිස් කරගත්ත විදිහට මේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න තමයි දැන් මේ හදන්නේ. ඉතින් දැන් වැඩේ පටන් අරගෙන තියෙන්නේ. මේ විදිහට රසවින්දනාත්මක විදිහට අපිට පුළුවන් විදිහට අපේ ආචාර්යවරුන් මේ විදිහට මේ වැඩසටහන හරිම ලස්සනට සංවිධානය කරලා තිබ්බා. ඉතින් අපේ යාළුවෝ නැටුවා, සින්දු කිව්වා. මං හිතනවා ඒ ඉස්කෝලේ ළමයට ගොඩක් සතුට හිතෙන්නේ නැති කියලා. ඔයාලට මොකද හිතෙන්නේ දවස ගැන? Very good. අපි තව ටිකකින් හම්බ වෙනවා. කොලේජ් එකේ හිටියා හොඳට ඩාන්ස් කරන්න පුළුවන් මල්ලිලා ටිකක්. ඉතින් එයාලත් ඉස්සරහට ඇවිල්ලා ඩාන්ස් කරා. අපිටත් හරිම සතුට හිතුණා එයාලගේ හැකියාව දැකලා. ඉතින් හරිම ෂොක් ළමයි ටිකක් අපි ගිහපු ස්කූල් එකේ හිටියේ. දැන් මේ අපේ යාළුවෝ කරන්නේ ෆොටෝස් ගන්න එක.
මොකද ෆොටෝ එකක් ගන්න එක මාර වටිනවා ජීවිතේට. ඒක හරියම ලස්සන මතකයක් වෙනවා කවදක හරි අපිට මේ වගේ ගමනක් ගියාපුවාම අපිට මතකයන් අලුත් කරගන්න තියෙන එකම දේ තමයි ෆොටෝස් කියන්නේ. ඉතින් ඒ නිසා අපි යන තැන හැම වෙලාවෙම ෆොටෝ ගත්තා. දැන් මේ අපි ලන්ච් එක ගන්න හදන්නේ. අපි ස්කූල් එක ඇතුළේ ඉඳලාමයි කෑවේ. අපි උදේටත් කෑවා, උදේට පාන් කෑවා, දවල්ට දැන් බත් කන්න හදන්නේ. ඉතින් මේ විදිහට තමයි අපි අපේ ලන්ච් එක ගත්තේ. අපි ලන්ච් එක අරගෙන ස්කූල් එකෙන් මෙන්න මේ විදිහට පිටත් වුණා. බස් එකට නැග වෙලාවෙ ඉඳලා අපි ආපහු ඩාන්ස් කරන්න පටන් ගත්තා. ඉතින් හැම වෙලාවෙම කරේ ඩාන්ස් කරපු එකයි සින්දු කියපු එකයි බස් එකට නැග්ගහම ටිකක් රස්නේ, මහන්සි, ටිකක් නෙමෙයි ගොඩක් රස්නේ. හැබැයි අපි ඒව ගැන හිතන්නේ නැතුව මේ විදිහට අපේ ගමන උපරිම එන්ජොයි කරා. අපි මේ ගමන ආවේ ෆීල්ඩ් විසිට් එකකටනේ. ඒ ආව වැඩේ අපි ඉවර කරා ස්කූල් එකේ ඒ ප්‍රොජෙක්ට් එකේ. දැන් අපි ඊළඟ ගමන් වලට ලේසි වෙන්න අපි මේ විදිහට ඉක්මනින්ම පිටත් වුණා. යාළුවොත් එක්ක ට්‍රිප් එකක් ගිහිල්ලා ඔයාලට අමතක වෙන්නේ නැති සිද්ධියක් වුණා නම් අනිවාර්යෙන්ම කමෙන්ට් එකකින් දාන්න. මොකද මටත් අමතක නොවන සිද්ධියක් තියෙනවා. ඒක මේකේ කියන්න බෑ. කිව්වොත් වැඩේ අහු වෙනවා. ඒ නිසා කියන්න බෑ. දැන් මම කතරගමට ඇවිල්ලා ඉන්නේ. මම කියන්නේ අපි අපේ බස් තුනම කතරගමට ඇවිල්ලා ඉන්නේ. දැන් අපි නවතින තැනට යන ගමන් තමයි මේ ඉන්නේ. අපි බලමු අපේ යාළුවෝ කොහෙද නවතින්නේ කියලා. අපි නවතින රිසෝට් එකක. දැන් එතනට ඇවිල්ලා ඉන්නේ. මේ තමයි රිසෝට් එක. මට නම හරියටම මතක නැහැ. මෙතන මාර හොඳයි. සේෆ්ටි එක පැත්තෙන් කෑම හැමදේම හොඳටම තිබ්බා. මේ ඉන්න මගේ යාළුවා, නිෂාද් යාළුවා. අපි දෙන්න පොඩ්ඩක් කියව හිටියා අනිත් ළමයි බස් එකෙන් බහිනකල්. අපි ආයෙ ගමනක් යනවා. බහින්න තමයි හදන්නේ. මහන්සි වැඩි කියලා මේ ඉන්නේ. අපි නවතින්න යන්නේ. ඊට පස්සේ අපි යනවා කොහෙද? ගිහිල්ලා බලමු. ගිහිල්ලා බලමු. පොඩ්ඩක් යන්න. දැන් රූම් එක හොයාගෙන යන්න තියෙන්නේ. මාර ඉන්ට්‍රස්ටිං. යාළුවොත් එක්ක යන මේ ගමන. තුන්සිපහ මේ පැත්තේ. අපේ රූම් එක තිබ්බේ 3rd floor එකේ. 3rd floor එකේ rooms ගොඩක් තිබ්බේ නැහැ. හැබැයි අපේ එක අපිට හම්බුනේ කී එක තිබ්බේ 3rd floor එකේ. දැන් මේ රූම් එක හොයාගෙන යන ගමන් මාර මහන්සි තමයි ඉන්නේ. ඒ ඉතේත් උඩටම යන්න ඕන I think අපිට. wow සෑව
ආය රූම් එකට. රූම් එක. අපි බලමු වොෂ්රූම්. මේ හොඳයි රූම් එක. අපි බලමු වොෂ්රූම් එක. හැමදේම හොඳ විදිහට තියෙනවා. ටිකක් නෑ හොඳට මහන්සි. 4 දිනාටම යන්න පුළුවන්. අපේ ළමයි කියන දේවල් වැඩි හිතන්න එපා. මේ විදිය තමයි අපේ රූම් එක. අපි ටක් ගාලා ලෑස්ති වෙලා වොෂ් එකක් දාගෙන ලෑස්තිලා පහලට යන්න ඕනේ. ඊළඟ ගමන යන්න. බලමු කොහෙද යන්නේ කියලා. මම රෙඩි වෙලා ඉන්නේ. දැන් හිතන්න පුළුවන් නේද කොහෙද යන්නේ කියලා. දැන් වෙලාව හරියටම 6:20යි. පහල ටී රෙඩි කරලා තියෙනවා. ටී බීලා අපි යනවා කතරගම. ඊට පස්සේ නම් බාහිරක් වෙන පුතා. ඊට පස්සේ මායි ගප්පච්චි. අවුරුදු 5කින් දැන් වෙලාව කීයද? දැන් 6:00. නෆි යන පළවෙනි පාර නේද? ඔව්. පළවෙනි එක්ස්පීරියන්ස් එකක් ගන්න ඔයාලටම කියලා දෙන්න. හැම දෙයක්ම කියලා. මේ යාළුවෝ ටික මගේ. ආව කපලනේ. කැබිනට් කියලා තියෙනවා. ඔව්. කැබිනට්. ඒකට යන්න මම දවසට පිස්සෙම වගේ හෙව්වා ඒක. ඒක අපේ තාත්ති ගියා තුන්පාර. තුන්පාර ගියා? තාත්ති ගියා තුන්පාර. තනියම? නෑ ඒගොල්ලෝ යනවා. මාස 3ක් පේ වෙන්න. සර් කියලා කෙනෙක් හිටියා. හරිද? එයා ගිහලා එයාගේ තාත්තා විතරක් බලන්න හොයනවා. අපි රැස්ස වගේ හරි ඉඳලා. කොහමද ඊළඟ පාර යනකොට මම ගත්තා මේ සුදු හඳුන් ටී 4කට. එයාලගේ ජීවිත විතරයි බේරලා තියෙන්නේ. ඒ වෙලාව පුළුවන් ඊට පස්සේ තාත්තට අන්තිමටම හම්බෙලා සිදුවන මේ මට ජීවිතේ කළු ගලකින් පිළිමයක් නෙලන්න එපා. එන්න නෙලන්න අන්තිම පිළිමයක්. හොඳයි මේ විදිහේ මාසව හොයාගන්න.
සැරපොටි ඔක්කොම තියෙන යන බලා ගන්නම් ඇදලෙනකම්. කියලා යන 100යි මල් පොකුරා. හැමෝම එක්කෙනෙක්ගෙන් මල් ගත්තොත් හරි නැති නිසා මම ගියා එහා පැත්තේ ඉන්න ආන්ටි ගාවට මල් ගන්න. නැත්තම් ඉතින් බෝනේ නේද? යාළුවෝ ඔක්කොමලා එක්කෙනෙක්ගෙන් ගත්තේ. ඉතින් මම මෙන්න මේ ආන්ටිගෙන් මල් ගත්තා. මලුත් අරගෙන අපි කිරිවෙහෙරට තමයි ඉස්සර වෙලාම ගියේ. කිරිවෙහෙර වැඳලා ඊට පස්සේ අපි දේවාල වඳින්න ගියා. මේ යාළුවෝ දෙන්න පොඩි මල් ප්‍රශ්නක. මම හැම පාරම ඇවිල්ලා තියෙන්නේ කිරිවෙහෙර වඳින්න දවල්ට. අවුරුද්දකට එකපාරක් අනිවාර්යයෙන්ම අපේ අප්පච්චි අපිව එක්කන් එනවා කතරගම වන්දනා කරන්න. ඉතින් හැම පාරම ඇවිල්ලා තියෙන්නේ දවල්. මේ රෑ වෙලාවක කතරගමට ඒ කියන්නේ කිරිවෙහෙරට ගිහිල්ලා වඳින පළවෙනි අවස්ථාව. මං හිතනවා දවල් යනවට වැඩිය රෑ යන එක මාර ෂෝයි කියලා. මොකද අවවත් නැහැ. හරිම සනීපයි ඇඟට සහ ඒක හරිම මොකද්ද මට කියන්න තේරෙන්නේ නැහැ. දවල් යනකොට අවුව තියෙනවා, දාඩිය දානවා. ඉතින් මේ දේවල් මොකවත් නැහැ රෑ යනකොට. ඉතින් හරිම භක්තියෙන් යන්න පුළුවන් කියලා හිතනවා රෑ යනකොට. මම ගත්ත වැටකීය මලක්. මම වැටකීය මලක් කවදාවත්ම පූජා කරලා නැහැ. වැටකීය මල් පිපෙන්නේ කාලෙකටලුනේ. ඉතින් අපි මේ යන පාර වැටකීය මල් තිබ්බා. ඒ නිසා මම වැටකීය මලකුත් ගත්තා පූජා කරන්න. අපි මෙන්න මේ විදිහට තමයි කිරිවෙහෙරට ආවේ. අපි කිරිවෙහෙර වන්දනා කරා, මල් පූජා කරා, බාම්පත් කරා, හඳුන් කුරු පූජා කරා. අපි වාඩි වෙලා හොඳට වැන්දා. ඉතින් හරියම සැනසීමක් හිතට. අපි යාළුවොත් එක්ක මම කවදාවත් මේ වගේ ගමනක් ඇවිත් නැහැ. මගේ ජීවිතේ පළවෙනි පාර. ඒ නිසා හරියම සතුටුයි. වැඳලා අපි දැන් යන්න හදන්නේ. අපි දේවාල වලට ගියේ නැති නිසා මුලින්ම කිරිවෙහෙරනේ වන්දනා කරන්න ඕනේ. දැන් අපි යන්න හදන්නේ දේවාල වලට. අපි කතරගම දේවාලෙටත් ගියා. ගණ දේවාලෙටත් ගියා. ඒ තියෙන හැම දේවාලයකටම ගිහිල්ලා වැඳලා දැන් මේ යන ගමන් කාවඩි සද්දයක් ඇහුණා. ඉතින් අපේ යාළුවන්ට ඕනි කිව්වා කාවඩි නටනවා බලන්න. ඉතින් ඒ ආසාවත් ඉෂ්ට කරන්න අපි ගියා කාවඩි නටනවා බලන්න.
යන ගම. ඉතින් යාළුවොත් එක්ක මෙහෙම ඇවිල්ලා ඒකට ඇවිල්ලා කට්ටියම කවදාද මතකයක් තිබුණේ. අපි අවුරුදු 5කින් විතර බලන්නේ. අවුරුදු 5කින් විතර බලලා යාළුවෝ මට ලස්සන මතකයක්. මගේ channel එක subscribe කරන්න. and cow. Iman cow channel එක subscribe කරන්න. share කරන්න. comment කරන්න. like කරන්න. අපි හෙට කොහෙද යන්නේ කියලා දැම්ම කියන්නකෝ. අද රැටත් අපිත් එක්ක එකතු වෙයි. අනිවාර්යෙන්. අද රැට තමයි හොඳම දේ වෙන්නේ. bye bye. bye bye. ඔයාලා හිතන්නේ මේ මොනා කියලාද? අපිට කාව කතරගම ඉන්න යාළුවේ. ඉතින් අපිට හම්බුණා මුරුතැන්පත් පාර්සල් එකක්ම. මම මගේ ජීවිතේ කන්න ආසම කෑම තමයි මුරුතැන්පත්. ඒක දකිද්දිත් මට දැනුත් මාරම ආසාවක් ඇති වුණේ. ඉතින් ඒකත් කාලා අපි පොඩි දේවල් ටිකක් ගත්තා මතක විදිහට. බඩු බලන්න දොඩොල් කෑවා දොඩොල් ගත්තා ගෙනියන්න. අය ලස්සනයි ඉතින් විසිතර දේවල් ගොඩක් ඒ විදිහට ඒ වැඩ ටිකත් ඔක්කොම ඉවර කරගෙන අපි අපහු ගියා අපි නැවතිලා හිටපු රිසෝට් එකට. දැන් මම පෙන්නන්නේ අපේ අනිත් යාළුවෝ ටික ඉන්න රූම් එක. අපි කොච්චර ලොකු වුණත් අපි චුටි කාලේ දේවල් වලට හරිම කැමතිනේ. මන් දන්නේ මේ සෙල්ලම් බඩුවට කියන නම මොකක්ද කියලා. අපේ යාළුවෙක්ගේ අක්කිගේ බබාට ගත්ත සෙල්ලම් බඩුවක් අහුවෙලා ඉතින් මෙයා දැන් ඒක ඉවර කරන්න යන්නේ. බලන්නකෝ ඉතින් නේද. කොහොමද මමත් ආසයි මේ වැඩේට. හැබැයි මම නම් ගත්තේ නෑ ඉතින්. හැබැයි මේකේ ලියාසාව පොඩ්ඩක් ඉෂ්ට කරගත්තා. රවි බෝල් පුම්බ එක ගැන මොකද හිතන්නේ? අනේ මම හරි ආසයි පොඩි ෂෝ යන්නේ. ඒක තමයි මේ අපි දැන් අපේ නයිට් ෆන්ක්ෂන් එකට යන කට්ටියම රෙඩි වෙලා ඉන්නේ. මේ ඉන්නේ මගේ යාළුවා. හැමෝම රෙඩි වෙලා ඉන්නේ. යාළුවා පොඩි විපතක 12 ගන්න දරුවා. හැමෝම රෙඩි වෙලා ඉන්නේ. පහළ ඩිනර් එකත් රෙඩි කරලා තියෙන්නේ. හැම වෙලාවෙම වගේ අපි තමයි අන්තිමට ඉන්නේ. අයියෝ. පොඩ්ඩක් ඉන්න මේ මගේ යාළුවා පොඩි විපතක ඉන්නේ. දොර වහගන්න බැරුව. ඇත්තටම මේ දොරේ වහන්න දෙයක් තිබ්බේ නෑ. නිකම්ම වැහුවාම ඔටෝ ලොක් වෙනවා. මගේ යාළුවා ඉතින් කරදරයක වැටුණා. මේක තමයි අනිවාර්යෙන්ම වීඩියෝ එකට දාන්නේ. මේ ඉන්නේ ලස්සන යාළුවා. වීඩියෝ එකේ මේ ඔක්කොම අපි ඔක්කොම කෑම කාලේ ඉවර වෙලා අපි සින්දු කියන්න පටන් ගත්තා. මෙන්න මේ විදිහට ගිනි මැලයක් ගහලා අපි බැච් එකේ ඉන්නවා අසන්ට සිං කරන්න පුළුවන් කීප දෙනෙක්ම. ඉතින් මේ ඉන්නේ පාරමී. එයාටත් හරිම ලස්සනට සින්දු කියන්න පුළුවන්. පාරමීගේ සින්දු ඇහුවා, සින්දු කිව්වා, අපි ඩාන්ස් කරා. ඉතින් ලස්සනට එන්ජොයි කරලා අපි නිදාගත්තා ගිහින්. මොකද ඊට පස්සේ දවසේ උදේම නැගිටිනවා නිසා.
අපි උදේට රිසෝට් එකේම කෑවා. කාලා යන්න පිටත් වුණා. අපි දැන් යන්නේ දෙවුන්දර තුඩුවට. දෙවුන්දර තුඩුව බලලා අපි එතනින් දවල්ට කෑම කාලා අපි ආපහු යනවා බීච් එකට. කොහෙද යන්නේ කියලා කියන්නේ නැහැ. බලන් ඉන්න කොහෙද යන්නේ කියලා. A few moments later. අපි දැන් කන්න යන්නේ. මොනවද තියෙන්නේ නේද? අපේ රයිස් වැඩ කරේ. කවුද ඒකට ආව මෙතන මෙතන? කිනරි. තවද තියෙන්නේ රුවි. අපේ
බලමු දිගෑරගන්න. රස පාටයි. කිහිල් කොලයක් තියෙනවා. ඒ කලේ කෑම එකක්. මුන්ට දිහා බලාගෙන අපි අපේ ලන්ච් එක ගන්නවා. අපි දැන් කොහෙද යන්නේ? අපි යනවා අපි දෙවුන්තර තුඩුවෙන හිටියේ. එතනදී අපි දවල්ට කෑම කාලා අපි ආපහු ආවා උණවටන බීච් එකට. මොකද එතන නාන්න බෑ. උණවටන බීච් එකෙත් එක පැත්තක නාන්න පුළුවන්. ඩේන්ජරස් නැහැ. ඉතින් අපි නාන්න තමයි යන්නේ. මම මේ ට්‍රිප් එකේ ආසම පාර්ට් එක තමයි ඒක. මම මුහුදේ නාන්න මාරම ආසයි. මොකද මම ඉන්නේ මුහුදක් පේන පැත්තකවත් නෙවෙයි. ඒ හින්දා මුහුදට හරිම කැමතියි, ආදරෙයි. හරිම ආසාවෙන් නාන්න අපි දැන් මේ යන ගමන්. අපි දැන් යන්නේ මුහුදට. වැල්ලේ යනවා අර කොනට යනවා. බලමු අපි කොහොමද ඉන්නේ කියලා. මොකද්ද අපි දැන් උණවටන බීච් එකේ හොඳට නාලා. දැන් පිටත් වෙන සූදානම්. අපි නායවා දැන් උණවටනේ හැදුම් මාරු කරගත්තා. දැන් අපි බීච් එකේ පැය කමාරක් විතර හිටියා. හොඳට නටලා සෙල්ලම් කරලා ඇති වුණාට පස්සේ තමයි උඩට ආවේ. ඊට පස්සේ හොඳ වතුරෙනුත් වොෂ් කරලා දැන් අපි යන්න හදන්නේ ඩිනර් එක ගන්න. මේ වෙලාවේ නම් මාර බඩගින්න ඉන්නේ.
ඩිනර් එක තියෙන ගාලු කොටුවේ. එතනින් ඩිනර් එකත් අරගෙන අපි ආපහු කැම්පස් එකට යනවා. ගාලු කොටුවට යන වීඩියෝස් නම් මං ගත්තේ නැහැ. මොකද හරිම මහන්සි සහ බඩගිනි හිටියේ ගොඩක්ම. ඉතින් මෙන්න මේ විදිහට අපේ ගමන අවසන් වෙනවා. අපි කෙලින්ම යන්නේ දැන් කැම්පස් එකට. කොහෙවත් නවත්තන්නේ නැහැ. කාලේ වුණාට පස්සේ මොකද හිතුනේ කියලා ඔයාලා කමෙන්ට් එකකින් කියන්න මට. මේ වීඩියෝ එක බලලා ඔයාලට මොකද හිතුනේ? ඔයාලට මොනවාද මතක් වුනේ? ඔයාලා ගියපු ට්‍රිප් මතක් වෙන්නේ නැති නේද? කමෙන්ට් එකකින් දාන්න කොහෙද ගියේ? කාත් එක්කද ගියේ? මොනවද කරේ කියලා හැම දෙයක්ම. ඉතින් මම ඒවා හරිම ආසාවෙන් කියවනවා. වීඩියෝ එක බලුවට thank you. Bye bye.